කියන දේ අහන්න. කවුරුවත් ඔබව හතුරෙක් විදියට සලකන්නේ නැත්නම් ඒ කියන්නේ ඔබ එච්චර වැදගත් කෙනෙක් නෙවෙයි. කවුරුවත් ඔබව තර්ජනයක් විදියට අඳුනගෙන නැත්නම් ඒ කියන්නේ ඔබ ශක්තිමත් කෙනෙක් නෙවෙයි. කිසි කෙනෙක් අදටත් ඔබට පදයක් හදලා නැත්නම් ඒ කියන්නේ ඔබ එච්චර කැපිපේන චරිතයක් නෙවෙයි. කිසි කෙනෙක් ඔයාගෙන් අයුතු ප්‍රයෝජනයක් කරන්නේ නැත්නම් ඒ කියන්නේ සමාජයේ ඉස්සරහා ඔයා එච්චර ලොකු වටිනාකමක් තියෙන කෙනෙකුත් නෙවෙයි. ඔබව කවුරු හරි තනි කරලා ගිහින් තියනවා නම් ඒ කියන්නේ ඔබ ශක්තිමත් කෙනෙක්. කවුරු හරි ඔබව කොපි කරනවා නම් ඒ කියන්නේ සමාජෙම ඇහැ ගහගෙන ඉන්න පෞරුෂයක් තියෙන කෙනෙක්. කවුරු හරි ඔබව හෙලා දකිනවා නම් ඒ කියන්නේ මෙච්චර මිලියන් බිලියන් ගණන් ඉන්න සමාජය කැපිපේන කෙනෙක්. කවුරු හරි ඔයා ගාවට එළවට අභියෝග කරන්න හදනවා නම් ඒ කියන්නේ දැනටත් ඔයා ඒ අයට වඩා විශිෂ්ට කෙනෙක්. දැන් මට කියන්න ඔයාගේ අඩුපාඩු ගැන කියන, ඔයාගේ වැඩ ගැන හොයන, ඔයා යනකන් ඉඳලා ඔයාට පිටිපස්සට දොස් කියන එකට ඔයාගේ හිතට දෙනවද? දැන් නෑ දැන් හැපි එකක් එන්නේ. ඔන්න ඔය මිනිස්සු මගෙන් අයුතු ප්‍රයෝජන ගත්තාවේ මට යමක් කරන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා. අනිවාර්යෙන්. දැන් තනිකම දුකක් කියලා හිතනවද මිනිස්සු ඔයාත් එක්ක ඉන්නේ වැඩි? දාලා ගියා කියලා අවුල් වෙන්න හේතුවක් නෑ. කවුරු හරි ඔයාව කොපි මෙතන ඉඳන් පොඩ්ඩක් පොඩි මලපැනීමක් කරනවා. කවුරු හරි ඔබ කොපි කරනවා. ඒ කියන්නේ මුළු සමාජෙම ඉස්සරහා ඔයා අමුතු